ඔයා මේ දකින්නේ මිනිස්සිරුර ගැන ඇතුලේ තියෙන අවයව එක්ක බලද්දී මේක හරි පුදුමාකාර ඒ වගේම ටිකක් විකාර රූපී දෙයක්. ඒත් අපි ඇතුලේ තියෙන මේ දේවල් එක්ක වුණත් අපේ ඇඟට හරිම පුදුම වැඩ කරන්න පුළුවන්. නැවෙන්න, දිගෑරෙන්න, වක්‍ර වෙන්න වගේ ගොඩක් දේවල් ගොඩක් අයගේ කකුලේ ඇඟිලි අල්ලන්න, පෙරලන්න, නැත්නම් දෙපැත්තට කකුල් පළල් කරන්න පුළුවන් වුණාට සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි දේවල් කරන්න පුළුවන් සීමිත පිරිසකුත් ලෝකයේ ඉන්නවා. අද අපි අරන් ආවේ බොහෝමයක් මිනිස්සුන්ට කරන්න බැරි වැඩ 15ක් ගැනයි. ඔයා මේ දකින්නේ කකුල ඔළුව පිටිපස්සට දාගන්න එක ගැන. මේකට පුදුමාකාර නම්‍යශීලී බවක් ඕන. ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ට ලේසි වුණාට සාමාන්‍ය කෙනෙකුට මේක කරන්නම බෑ. දිනපතා ව්‍යායාම කළත් ඇඟේ පිහිටීම අනුව විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මේ දකින්නේ සන්ධි සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇදෙන එක ගැනයි. මේ අයට පුළුවන් මාපට ඇඟිල්ල මැණික් කටුව පැත්තට නමන්න, දනහිස් පස්සට නමන්න, කකුල් ඔළුව පස්සට දාගන්න. ජනගහනයෙන් 10%ත් 25ත් අතර පිරිසකට මේ හැකියාව තියෙනවා. හැබැයි මේ හැමෝටම එක වගේ නමන්න බෑ. සමහර අයට ඇඟිලි විතරක් පොඩ්ඩක් පස්සට කරන්න පුළුවන්. ඔයා මේ දකින්නේ දිවෙන් කරන එක සෙල්ලම් ගැන. තව තියෙනවා දිවේ වැඩ. දිව එක විදියට නවන එක, රෝල් කරන එක, අකුරු හදන එක, අංශක 180ක් අඹරන එක, නැත්නම් කොලයක් වගේ හදන එක. ලෝකයෙන් 65ත් 81ත් අතර පිරිසකට මේ වගේ එක දිවේ වැඩ කරන්න පුළුවන්. මේවා ජානමය දේවල්ද නැද්ද කියලා මතභේද තිබුණත් පාටි එකකදී පොඩි විනෝදයක් ගන්න නම් මේ වැඩේ මරු. ඔයා මේ දකින්නේ Tamanටම කිතිකවා ගන්න බැරි එක ගැන. අපිට තනියම කිතිකවා ගන්න බෑ. වෙන කෙනෙක් කිතිකවද්දී සිනහ වෙලා දඟලලා පයින් ගහන්න ගියත් Tamanටම කිතිකවා ගන්න බෑ. මොකද අපේ මොළය කලින්ම දන්නවා අපි අත තියන්න යන්නේ කොහාටද කියලා. ඒ නිසා මොළය ආරක්ෂිත තත්ත්වයකට යනවා. යටි සිතයි ක්‍රියාවයි අතර ලොකු වෙනසක් නැත්නම් Tamanටම කිතිකවා ගන්න එක බොහෝම අමාරුයි. ඔයා මේ දකින්නේ කුරුඳු කුඩු හැන්දක් එකපාර කන එක ගැන. අභියෝගයක් විදියට ප්‍රසිද්ධ වුණ මේ වැඩේ අහන්න ලේසි වුණාට හරිම සැරයි. කුඩු කරපු කුරුඳු කෑම වලට රස වුණාට තනියම කන්න බෑ. කුරුඳු වලින් කටයි උගුරයි වේලෙන නිසා කැස්ස හිරවීම වමනය එන්න පුළුවන්. කුරුඳු කුඩු පෙනහැල්ලට ගියොත් ලොකු අසනීප පවා හැදෙන්න පුළුවන්. හරිම අන්තරාදායක දෙයක් වුණාට අන්තර්ජාලයේ ලොකු රැල්ලක් වුණා. ඔයා මේ දකින්නේ දිවෙන් යට නිකට අල්ලන එක ගැනයි. මේක තවත් දිවේ වැඩක්. කෙනෙක් දිවේ එළියට තාන්නේ විහිළුවට වුණාට සමහර විශේෂ අයට පුළුවන් Tamanගේ යට නිකටේ දිව ගාවන්න. කලින් කිව්වා වගේම මේකටත් දිග දිවක් තියෙන්න ඕන. පරණ සංගීත කණ්ඩායම්වල අය නිසා මේක ගොඩක් ප්‍රසිද්ධ වුණා. ලොකු රැල්ලක් වුණා. ඔයාටත් දිග දිවක් තියෙනවා නම් නිකටේ හරි නාසයේ හරි ගාවලා බලන්න. ඔයා මේ දකින්නේ දිවෙන් නාසය අග අල්ලන එකයි. ගොඩක් අයට දිවෙන් නාසය අග අල්ලන්න බෑ. වෛද්‍ය විද්‍යාවේ මේකට විශේෂ නමකුත් කියනවා. ලෝක ජනගහනයෙන් 10%කට විතරයි මේක කරන්න පුළුවන්. මේක ගොඩක් වෙලාවට ජානමය දෙයක්. මෙහෙම කරන්න පුළුවන් අයට තියෙන්නේ සාමාන්‍ය අයට වඩා දිග දිවක්. ඔයා මේ දකින්නේ කකුල දක්ෂිනාවර්තව කැරකෙන ගමන් අතින් ඉලක්කම් ලියන එක ගැන. මේක නම් සිරාවටම පිස්සු හැදෙන වැඩක්. අපි එකවර වැඩ දෙකක් කරන්න ඉගෙන ගනිද්දී මුලින්ම කරන්නේ ඔළුවට තට්ටු කරන ගමන් බඩ අත ගන්න එක. ඒත් දැන් ඊට වඩා සංකීර්ණ දේවල් තියෙනවා. එකක් තමයි කකුල එක පැත්තකට කැරකෙන ගමන් අතින් 6 ඉලක්කම ලියන එක. අහන්න ලේසි වුණාට මොළය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා මේක කරන්න ගියාම. හැබැයි ටිකක් පුහුණු වුණොත් මේක කරන්න බැරි කමකුත් නැහැ. ඔයා මේ දකින්නේ මිට මොළවපු මුළු අතම කටට දාගන්න එක ගැනයි. කටට දාගන්න දේවල් කිව්වම අපිට මතක් වෙන්නේ කෑම. හැබැයි මිට මොළවපු අත නම් නෙමෙයි. වැඩි හරියක් අයට Tamanගේ අතෙන් භාගයක්වත් කට ඇතුළට දාගන්න බෑ. පර්යේෂණ පවා කරලා තියෙනවා මේ ගැන. මුළු අතම කටට දාගන්න නම් විශාල කටක් සහ කුඩා අත් තියෙන්න ඕන. වැඩේ ලේසි. 1 අත මිට මොළවන්න, 2 කටට දාන්න. ඒත් ගොඩක් අයට බෑ. මේක කරන්න පුළුවන් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. පිරිමින්ගෙන් පුළුවන් අයට තියෙන්නේ පොඩි අත් හෝ ලොකු කටවල්. ඔයා මේ දකින්නේ ඇස් අරගෙන කිමිසුම් අරින එක ගැනයි. කිමිසුම් යද්දී අපි කරන්නේ එකපාරටම ඇස් පියාගෙන
කටයි නාසයයි වහගන්න එක. ඒත් හැමෝටම එහෙම කරන්නේ නැත්නම් සමහර අය ඇස් ඇරගෙනම කිමිසුම් මරින්න පුළුවන්. ගොඩක් අය හිතන්නේ ඇස් සැරන් කිමිසුම් මැරියොත් ඇස් ගෙඩි එලියට පනී කියලා. ඒත් උත්තරේ නැහැ. ඇස් පිහිටලා තියෙන්නේ නාසයට සම්බන්ධ වෙලා නෙමෙයි. කිමිසුම පැයට සැතපුම් 200ක වේගෙන් ආවත් ඒ පීඩනයෙන් ඇස් ගෙඩි එලියට පනින්නේ නැහැ. ඒ නිසා ඇස් ඇරන් කිමිසුම් මරින්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඇස් ඇතුලේම තියෙයි කියලා ප්‍රාර්ථනා කරමු. ඔයා මේ දකින්නේ කන් හොලවන එක ගැනයි. ඇගේ කොටස් හොල්ලනවා කිව්වම අපිට මතක් වෙන්නේ ඇඟිලි අතපය නැත්නම් පස්ස. ඒත් කන් හොලවන එක ගැන හිතුවද? පූසන්ට හිපෝලට සමහර නළුවන්ට මේක කරන්න පුළුවන් වුණාට ලෝකයේ ඊටම පොඩි පිරිසකට විතරයි Tamanගේ කන් හොලවන්න පුළුවන්. කන වටේ තියෙන මස් පිඩු වෙන් කරලා හඳුනාගෙන පුහුණු වුණොත් ඔයාටත් කන් හොලවන්න පුළුවන්. හැබැයි කන් හොලවන්න ගිහින් ඇහි බැමි උස්සලා පුදුම වෙච්ච මූණක් හදාගත්තොත් ඒක එච්චර ලස්සන වෙන එකක් නැහැ. මූණේ වෙන කිසිම කොටසක් හොල්ලන්නේ නැතුව කන් දෙක විතරක් හොල්ලන එක හිතනවාටත් වඩා අමාරුයි. ඔයා මේ දකින්නේ නාසය සොලවන එක ගැන. අපි ආයෙත් යන්නේ මූණ පැත්තටයි. කෙලින්ම නාසයට. නාසය හොලවන එක ප්‍රසිද්ධ වුණේ අර පරණ මායම් කතාවල ඉන්න මායාකාරියක් නාසය හොල්ලලා මායම් කරද්දී. ඒක එයාගේ විශේෂ සලකුණක් වුණා. සමහර අයට අසනීප තත්ත්වයක් නිසා නාසය ඉබේම හොලවන්න පුළුවන්. ඒ වගේම සමහර අයට නාස්පුඩු පළල් කරන්නත් අමාරුයි. ඒත් අනිත් දේවල් වගේම මේකත් පුරුදු වෙලා කරන්න පුළුවන්. පොඩි හාපැටියෙක් වගේ නාසය හොල්ලන එක හුරු බුහුටි වැඩක් නේද? ඔයා මේ දකින්නේ Tamanගේ තලමල. ඒ කියන්නේ අතේ උඩ කොටස ලෙව කෑම ගැන. ගොඩක් අයට Tamanගේ අත නැමුව හැකි. දිව එළියට දාන්නත් පුළුවන්. ඒත් ඒ දෙක එකපාර කරන්න ගොඩක් අයට බෑ. අන්න ඒ නිසයි Tamanගේ තලමල ලෙව කන එක මේ ලයිස්තුවට එකතු වුණේ. අහන්න ලේසි වුණාට මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න හරිම අමාරු දෙයක්. දැන්ම උත්සාහ කරලා බලන්න. හැබැයි තනියම ඉද්දි කරන්න නැත්නම් නිකන් පිස්සෙක් වගේ පේනවා. ලෝකේ හරිම සීමිත පිරිසකට විතරයි Tamanගේ තලමල ලෙව කන්න පුළුවන්කම තියෙන්නේ. ඔයා මේ දකින්නේ දිව යටින් කෙල විදින එක ගැනයි. මේක ටිකක් විකාර පාටයි වගේ හිතුනට මේක කරන්න පුළුවන් අය ඉන්නේ හරිම අඩුවෙන්. මේක නිකම්ම කෙල ගහන එකටම නෙමෙයි. දිවෙන් තද කරලා යට හනුවේ තියෙන ක්‍රේට ගන්ති වලින් එකපාරටම කෙල විදින එකටයි මේ කියන්නේ. සරලව කිව්වොත් කටේ කෙල පිට වෙන ප්‍රමාණය පාලනය කරන එක. ගොඩක් වෙලාවට මේක නිකන්ම සිද්ධ වෙන දෙයක් වුණාට පොඩ්ඩක් හොයලා බලලා උත්සාහ කළොත් මේක ඉගෙන ගන්නත් පුළුවන්. හරියට අර ජුරාසික් පාක් එකේ සැර සතෙක් කැරකිලා කෙල විදිනවා වගේ වැඩක්. ඔයා මේ දකින්නේ එක් ඇහි බැඹක් විතරක් උස්සන එක ගැන. තව කෙනෙකුට යම් දෙයක් අඟවන්න ගොඩක් අය කරන්නේ මූණේ ඉරියව් වෙනස් කරන එක. සමහර අය මිට මොලවලා පෙන්නනවා. ඒත් වැඩිපුරම කරන්නේ මූණේ ඉරියව් පෙන්වන එක. hina වෙන එකේ සිට බැමි බැරැන්ඩියක් උස්සන එක දක්වා මේවා වෙනස් වෙනවා. අහන්න ලේසි වුණාට ගොඩක් අයට එක් ඇහි බැමක් විතරක් තනියම උස්සන්න බෑ. දැන් ඔයාලා හිතනවා ඇති මට පුළුවන් නේද කියලා. ඒත් උත්සාහ කරලා බලද්දි තමා තේරෙන්නේ බෑයි කියලා. එක් ඇහිබැමක් විතරක් උස්සන එක සැකය පළ කිරීමේ සාර්වත්‍ර සංකේතයක්. හරියට නිකන් කිව්වොත් අඩේ සිරාවටම කියලා අහනවා වගේ වැඩක්. ඔයාලා මේ වීඩියෝ එක බලන ගමනොත් තාමත් එක ඇහිබැමක් උස්සන්න උත්සාහ කරනව නේද? ඔන්න ඕව තමයි අද වීඩියෝ එකේ තියෙන දේවල්. ඔයාලට මේවයින් කරන්න පුළුවන් දේවල් මොනවාද? ඉතින් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න පහත බටන් එක ක්ලික් කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.